Ciao angels! අද අපි බලමු අවුවට පිලිස්සුණු සමට sun tanning skin එකකට කරන්න පුළුවන් හොඳම ට්‍රීට්මන්ට් එක. ඒ වගේම මේක අපිට අපේ ගෙදරදීම හොයාගන්න පුළුවන් ද්‍රව්‍ය තුනයි අවශ්‍ය වෙන්නේ. වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් ඇත්තරම අපිට ඕන වෙනවා කඩර පිටි, ඊට පස්සේ කස්තුරි කහ. ඉතින් කස්තුරි කහ නැත්නම් ඔයාලට සාමාන්‍ය කහ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක්. ඊට පස්සේ මේක අපි හොඳට මික්ස් කරගන්නවා. පළවෙනි ටිප් එක තමයි ළමයි අපි මේක මික්ස් කරලා විනාඩි 3ක් විතර තියනවා පාවිච්චි කරන්න ගන්න. ඊට පස්සේ ඉතින් ඔයාලට පේනවා ඇති මම මොන වගේද ටෑන් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ පැක් එක මෙන්න මේ විදියට ඇප්ලයි කරගන්න. ඉතින් විශේෂත්වය තමයි මේ පැක් එකේ මේක අපිට සියලුම තැන් වලට දාන්න පුළුවන්. අවුවට පිලිසිලා තියෙන ඕනම මූණේ ඇඟේ තියෙන ඕනම තැනකට අත් කකුල් බෙල්ල ඕනම තැනකට දාගන්න පුළුවන්. ඇත්තරම ගොඩාක් හොඳයි. ඉතින් ඔයාලා දන්නවා කහ ෆ්‍රෙෂ් මිල්ක් ඒ වගේම කඩල පිටි කියලා කියන්නේ අපේ ස්කින් එක බ්‍රයිට් අප් කරගන්න උදව් වෙන ඉන්ග්‍රීඩියන්ට්. ඉතින් ඒව තමයි අවශ්‍ය වෙන්නේ. දැන් මම මෙතන විනාඩි 15කට පස්සේ 15ක් පැක් එක දාලා ගමට උරා ගන්න තියලා සුදු හාල් පිටි අරගෙන හාල් පිටියකට වතුර චුට්ටක් අවලං කරලා තමයි ගන්න. ඉතින් ඔයාලා දන්නවා කඩල පිටි ඩ්‍රයි වෙනකොට අපිට එක්ස්ෆෝලියේට් කරන්න අමාරුයි හැමට උරාගත්තට පස්සේ. අනිවාර්යෙන්ම වතුර අවශ්‍යයි. ඉතින් මෙතන මම වතුර වෙනුවට අරගෙන තියෙන්නේ හාල් පිටි කවලං කරගත්ත ජලය. ඇත්තටම ගොඩාක් හොඳයි. ඉතින් ඔයාලා දන්නවා හාල් පිටි කියලා කියන්නේ අපේ ස්කින් එක බ්‍රයිට් අප් කරගන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් මේ විදිහට ඒ හාල් පිටි වතුර වලින් අත තෙම මුළු ඇඟම මූණම මේ පැක් එක දාපු සියලුම තැන් කාලය අරන් හිමීට ස්ක්‍රබ් කරගන්න ගොඩක් හොඳයි. ස්ක්‍රබ් කරගත්තට පස්සේ සාමාන්‍ය ජලයෙන් ඇඟ සෝදා ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අනිවාර්යෙන්ම අයිස් කියුබ් නෙමෙයි ළමයි අපි ටෝන කරගන්න ඕනේ. අත් කකුල් බෙල්ල මේ මොන තැනක මේ පැක් එක දැම්මද ඒ සියලුම තැන ටෝන කරගන්න ඕනේ. ටෝන කරගත්තට පස්සේ ඔන්න ඔයාලට පුළුවන් ඔයාලගේ ෆේස් ක්‍රීම් එක, සීරම් එක, ඒ වගේම බොඩි ලෝෂන් එක ඇප්ලයි කරන්න. ඉතින් මෙහෙම ඇප්ලයි කරාට පස්සේ ඇත්තටම මේක ගොඩාක් හොඳයි. ඒ කියන්නේ හරිම සොෆ්ට් දැනෙනවා අපේ ස්කින් එක. ඒ වගේම තමයි මේකෙන් අපේ ස්කින් එකට හම්බ වෙච්ච ප්‍රතිඵලය ග්ලෝ අප් එක ලබා ගන්න පුළුවන් වෙන්නේ, දැක ගන්න පුළුවන් වෙන්නේ අපිට ඊළඟ දවසේ. ඒක නෝමල් ළමයි අපි ෆේෂියල් එකක් කරත් එක හැමට ඇබ්සෝර් වෙලා හැම ඇතුළට ගිහිල්ලා ඒ වෙනස අපිට ඇත්තටම දැක බලා ගන්න පුළුවන් වෙන්නේ ඊළඟ දවසට තමයි. ඉතින් ඇත්තටම මේක ගොඩාක් හොඳයි. ඔයාලා අවුවට යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ගිහින් ආවට පස්සේ මේක කරලා බලන්න. අනිත් දේ තමයි සතියකට සැරයක් හෝ දෙවතාවක් කරන්න. ඊට වඩා කරන්න යන්න එපා. මේක එක්ස්ෆෝලියේටින් එකක් නිසා. ඉතින් ගොඩාක් හොඳයි. කරලා බලලා මට කමෙන්ට් කරන්න. ආයෙ එහෙනම් එන්ජි මේ වගේ ලස්සන හැමෝටම වැදගත් වෙන වීඩියෝ එකකින් එන්නම්. බයි.